සෙමික් නම් සිංගුරුතුමා රට වලින් තමාගෙන් දැනුම ලබා ගැනීමට පැමිණි විවිධාකාරයේ ගෝලයින් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් හා භවනා ක්‍රම පුහුණු කරමින් සිටිය. මේ විවිධාකාර ගෝලයින් අතර එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදු වී සිටියේ. එක් අවස්ථාවන්හිදී තමන් සතු යම් දැනැති වූ හින් අනෙක් ගෝලයන් ඒ ගැන තම ගුරුතුමාටද පැමිණිලි කළ අවස්ථා තිබෙනි. එක් අයගේ පැමිණිලි පිළිබඳව එකින් එක විමසීමට ලක් නොකළ ගුරුතුමා සොරකම් කිරීමේ පුරුද්ද අත්හල යුතු එකක් යයි පොදුවේ සියලු දෙනාටම අවවාද කිරීමට කටයුතු කළේ. නමුත් සොරකම නතර වූ පාටක් නම් නොවිය. මේ නිසාම ගෝලයින්ද විමසිල්ලෙන් පසු වූ නිසාම සොරකම අතටම අල්ලා ගැනීමට වැඩි කල් නොගිය. මෙසේ සොරා අතටම අල්ලා ගැනීමෙන් පසු ඔහුව ගුරුතුමාට ඉදිරිපත් කිරීමට අනෙකුත් සිසුන් පෙළඹුණු අතර මොහු පන්සලෙන් පන්නා දැමීමට කටයුතු කරන ලෙසද ඔවුන් එකහෙලාම ඉල්ලා සිටියා. එහෙත්නෙම ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙනත් කිසිදු පියවරක් සඳහා යොමු වූයේ නැත. සොරකම එතකින් නිමා නොවිය. මේ පිළිබඳව ඉවසීම ඉක්මවා ගිය අනිකුත් ගෝලයෝ සොරා පන්සලෙන් නෙරපා නොදැමුවහොත් තමන් සියලු දෙනාම එක්වුව මෙම පන්සල හැරවෙනත් ගුරුතුමකු සොයා යන බවට ඔහු සියලු දෙනාගේම කැමැත්ත පළ කර ඉදිරිපත් කරන ලද අත්සන් සහිත පෙත්සමක් ගුරුතුමා වෙත ඉදිරිපත් කරමින් එකවරම කියා සිටියා. ගුරුවරයා මේ අවස්ථාවේදී එලෙස පියවර ගත්තේ හෙතෙම සියලු සිසුන් රැස් කළේ චෝදනා ලැබූ ශිෂ්‍යයද ඇතුළත්ව සියලුම දෙනා රැස් කරමින් කාටත් ඇසෙන්සේ පෙත්සම කියවීමට එතුමා කටයුතු කළේ. අනතුරුව මෙසේ ගෝලයන් ඇමතිය. ඔබ සියලු දෙනාම බොහොම හොඳ මට්ටමේය. ඔබ හැම දෙනාම හොඳ සහ නරක යන හැම දෙයක් ගැනම හොඳින් දන්නා අයයි. ඒ නිසා ඔබ හැම දෙනාටම ඕනෑම තැනක ගොස් ඕනෑම ගුරුවරයෙකුගෙන් ඉගෙන ගැනීම හැකියාව මනාවට ඇත. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බවවත් නොදැනයි සිටින්නේ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නේ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමක්. ඒ නිසා කැමති අයට මෙතැනින් ඉවත්ව යන්න පුළුවන් ලෙස ගුරුවරයා හඬ අවදි කළේ. පුදුම සහගත ලෙස දැස් තල්වාගෙන සොරකමට අච්චු වූ ගෝලයා ගුරුතුමා දෙස බලා සිටියේ. දැසින් වැටෙන කඳුළු කැට නැවත්වීමට ඔහුව පොහොසත් විය.